උදේ ඉඳන් කන්දුස් ක්‍රියාවක් නැතුව ඇති. මයික් එකක් බදාගෙන කෑ ගහනවා. එහෙම නැත්නම් ගෙදර ඉඳියානම් මේ වගේ වෙලාවක රොටියක් පුච්චකට කාලා සැපනින්දක් දාන්න පුළුවන්. හැබැයි ජීවිතේ හිතන්නේවත් නැති වෙලාවක මේ වගේ තැනක ගමේ මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා මේ වගේ එක්රොක් වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගන්න වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. මේ මයික් එක අතර ගන්නකොටම කට්ටිය හිතනවා තවත් ඉතින් පැයක් විතර මේ කන්දු ක්‍රියාව අහගෙන ඉන්න එපා. ඒක මූණු වලින් පේනවා. බොරු නෙමෙයි. ඇත්ත. පළවෙනි වැඩේ ඇති ඵලයන් කිව්වොත් අපි දෙන්නම නැගිටලා යන්න ලෑස්ති. හරි. හැබැයි එහෙම කවුරු හරි කියනකම් මේ වැඩේ කරගෙන යන්නත් ලෑස්ති. ඒක නිසා මම කැමති මෙතන ඉන්න ඔක්කොමල එකට එකතු වෙනවා නම් අර පිටිපස්සහ කට්ටියක් වෙන වැඩක් කරනවා. ඒ කට්ටියටත් ඉස්සරහට එන්න පුළුවන් නම් පුළුවන් විදිහට අර සිංහල භාෂාවෙන්ම කියනවා නම් ඈඳි ගන්න පුළුවන් නම් අපිට මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න ලේසි. තාමත් පිටිපස්සහ කෑ ගහනවා හෙනවා මං හිතනවා අණ කරන්න බෑ. ඔක්කොමල එකට එකතු වෙමු මේ වැඩේ කරගෙන යන්න. අපි ඉපදුණු ගමන්ම නැගිට්ටේ නෑ, කතා කරේ නෑ. අපි වැටි නැගිට්ටේ. ඒ වගේම මේ වෙලාවත් වැටිච්ච වෙලාවක් දැන් නැගිටින්න ඕනේ වෙලාවක්. සියලු දේවල් ටික අහිමි වුණ වෙලාවක අපිට නැගිටින්න පුළුවන්. ඒකට හේතු ගොඩක් තියෙනවා. මොකද අපි 1957 වගේ කාල සීමාවකට ගියොත් ලංකාවේ දකුණේ මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරිච්ච වෙලාවක්. 71 ගත්තොත් කැරැල්ලක්, 88 ගත්තොත් සමූහ මිනිමනවල් තිබ්බ රටක්. මේකේ ටිකක් පරිණත පැරණි කට්ටිය දන්නවා 88 89 කාලවල වල මෙහි මිනි පිච්චුණා කියන එක. ඒ වගේම අපි දන්නවා 90 ගණන් වලත් යම් කිසි භීෂණ කාල සීමාවක් අවුරුදු 30ක් එක දිගට මිනිසු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ මහ පොළොවේ වැළලිලා තියෙන වෙලාවක්. හැබැයි අපි නැගිට්ටා. ඒක නිසා මේ වෙලාව තවත් නැගිටින්න හොඳ වෙලාවක් මිසක් තවත් වැළලෙන්න හොඳ වෙලාවක් නෙවෙයි කියලා අපි හිතට ගමු. එහෙම කරගෙන අපි මේ වැඩේ පටන් ගමු. 2004 සුනාමිය ආවා. ලක්ෂයක් විතර මැරුණා. ලක්ෂයක් විතර අවතන් වුණා. 30000ක් විතර මැරුණා. මරණය කියන එක අතේ තියාගෙනම ආපු මිනිස්සු. ඒක නිසා මරණය ගැන පාඩම් කතා කරන්න නෙවෙයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. අපි මේ වෙලාව ටිකක් සතුටින් ඉන්න. මේ වෙලාවේ චුට්ටක් ප්‍රශ්න ටික අමතක කරලා දාන්න. අර පොඩි සොමියක් ගන්න. ඇත්ත කතාව චුට්ටක් අමතක කරලා දාන්න. වෙන වෙලාවක නම් ගෙදර ටීවී එක බලනවා. මොනවා හරි වැඩක් කරනවා. හරි. එහෙම වෙලාවකනේ අපි ඉඳී. හැබැයි අපිට අද ඔක්කොටම බලන්න ටීවී නෑ. අපිට පුළුවන් විදිහට හොඳ සින්දුවක් දෙකක් අහලා හැමෝටම තේරෙන විදිහට ඒ සින්දුවල පොඩි දේවල් ටිකක් අපි කතා කරලා වෙනද වගේ නැගිටිනකම් අපි ඉමු. මම දන්නවා මෙතන ඉන්න කිසිම කෙනෙක් බර කාගේවත් කරපිට පටවපු කට්ටිය නෙමෙයි. හොඳට කාපු කට්ටිය, හොඳට බීපු කට්ටිය, එහෙම මිනිස්සු. ඒක නිසා මේ මූණු වල තියෙන ඒ හැඟීම් අපි චුට්ට නැති කරගෙන මේ වෙලාවේ ටිකක් සතුටින් ඉමු. කාට හරි හිතන්න පුළුවන් මේ වෙලාවක සින්දු කියන්න සුදුසු වෙලාවක්ද? නැත්නම් මොන වෙලාවකද සින්දු කියන්න සුදුසු වෙලාව කියලා මට අනිත් පැත්තට අහන්න පුළුවන්. ඒක නිසා අපි පොඩි සින්දු ටිකක් කියලා ලස්සනට මේ වැඩේ ඉස්සරහට ඇදගෙන යම්. මම හිතනවා ඔයාලා හැමෝගෙම සහයෝගය මට දෙයි. හැමෝම අහගෙන ඉඳී කියලා. අපි පළවෙනියටම ගත්ත සින්දුව ඔයාලා හැමෝම දන්න සින්දුවක්. අලුත් ළමයි නම් දන්නේ නැතුව ඇති. අනිත් හැමෝම නම් දන්නවා කියලා ෂුවර් විශ්වාසයි.
නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු උනේ ඇයි දයාවියේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු වකුරු පේලියක් ලියු ඔයා සිහි වටනයක් ලෙසින් තියේ සමනල පියාපතක් ජීවිතේ මං ආසම කෑල්ලෙන් මම පටන් ගන්නවා මේ සින්දුවේ තියෙන මම කැමතිම පදපේලිය තමයි සමනල පියාපතක් ජීවිතේ පියාපත් ඕනේ ඉගිලෙන්න තටු ගහන්න ඕනේ තැනකට ගෙනියන්න රැඳෙන්න පියාපත් අහිමි වුණු තැනක පියාපත් තවත් සුළඟට වැනෙනවා ඒක නිසා ජීවිතේ සැහැල්ලුවෙන් බලන තාක්කල් ජීවිතේ සැහැල්ලුයි ජීවිතේ ගැඹුරින් බලන තාක්කල් ජීවිතේ ගැඹුරුයි ඒක නිසා මේ සින්දුවේ වස්තු විෂයන් එහෙම බර වචන දැම්මොත් එහෙම ඵලයන් යන්න කියනවා කියන්න මම ෂුවර් ගන්නවා ඒක නිසා සරලම තැනින් අරගන්න බලන්න ඒකයි මම සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සමු ගැන්ම වේදනාවකී ලොවේ මේ ඉන්ද්‍ර චාපයක් ජීවිතේ සින්දුවක් තියෙනවා සල් සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ කිඩා රන් මලේ පවා සුවඳ දිගහැරේ සල් මං කීයද කියලා ගණන් කරන්න සල් සපු නා නිල් මහනෙල් කීයද පහයි කිඩා රන් මල දන්නවද සුවඳයිද ගඳයිද මොන ගඳද මිනි ගඳයි අම්මා ඇත්තටම මිනි ගඳයි කිඩාරම්මල. හැබැයි මේ සින්දුව කියනවා සල් සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිගහැරේ. අර සුවඳ මල් පහම වට වුණ තැනක කිඩාරම් මලක ගඳ දැනෙන්න දෙන්නේ නෑ. බය වෙන්න එපා. ඔයාලා වෙනුවෙන් මුළු ලංකාවේ මිනිස්සු ඔක්කොම එක්රහු වෙලා ඉන්නේ. ඒක නිසා වැටෙන්න දෙන්න එක තැනක. අපි ඔක්කොම අහගෙන පළවෙනි සින්දුව අහමු.